ඉතින් මම අද ප්ලේ කරන්න යන්නේ කෙලින්ම තෝර ඉන්නේ ස්ක්විඩ් ගේම් සීසන් 3. මොකද සීසන් 3 1 2 නෙමෙයි 3. හරි යන්නේ මම ගේම් එකට නම් ආවද කලින්ම මට සිරියල් මේ කවුද මේ වැඩේ තමයි අපි බලමු අපේ අංක කීයද කියලා. මෙතන තියෙනවා ගන්න මම 291 උඩට 30ක් තියෙනවා. මොකද මේ දොරක් යාළුවනේ සීසන් 3 එකේ විදිහටම වොයිස් රූම් එකකුත් තියෙනවා. මේක යාළුවනේ අප්ඩේට් වෙලා මේ 10 වෙනි මාසේ මේ 18 يعني 10යි 18 අප්ඩේට් වෙලා. සීසන් يعني 2 එක විතර එන තිබ්බේ සීසන් 3 මූවි එක ආවනේ. මේ මූවි එකම හේතු කොටගෙන තමයි මේ ගේම් එක හදලා තියෙන්නේ. හරිද? ඉතින් ඔයාලා ප්ලේ කරලා බලන්න. ඉතින් ඔයා තාම මේ වීඩියෝ එකට ලයික් කරේ නැද්ද? මාත් ආසයින් දියුණු වෙන්න මං ගැන හිතලා ලයික් කරන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් දැන් අපිට මං හිතන්නේ උපදේශ ටිකක් දෙන්න වෙනවා. ඔය දෙන්නේ. Welcome to Squid Game. Next you will be in a series of challenges. ඔරියා දැන් අපිට ගේම් එක ගැන කියලා දෙන්න. දැන් ග්ලාස් තියනවලු. ඒ ග්ලාස් වලින් රියල් එකයි ෆේක් එකයිලු තියෙන්නේ. මුලින්ම තියෙන රෙඩ් ලයිට් ග්‍රීන් ලයිට් honeycomb hide and seek jump rope glass squid game. හරි එහෙනම් තරගට කියනවා ඔන්න ළමයා එනවා අපේ සීසන් 3 එකේ ගෑනු කෙනා මැන්නනේ යාගේ ළමයා විතරක් ඉතින් එයා වෙනුවට තමයි මෙයා ඉන්නේ. හරි ආයෙත් අපිත් අයියන්ට ටක් ගාලා ගේම් එකට දැන් තියෙන විදිහට රෙඩ් ලයිට් ග්‍රීන් ලයිට් මුලින්ම ෆොටෝ එක ගන්න බෑ ටික ගමතක වුණා. හරි ඉතින් මේ ඉතලා දාලා තිනවා අපි මේ පැත්තට තමයි යන්න ඕනේ. ඉතින් ඔයාලා ප්ලේ කරලා බලන්න Roblox ගිහිල්ලා Squid Game season 3 කියලා ටයිප් කරලා හරියන්නේ ගේම් එක නම් පටන් ගත්තා. ඊළඟ මම මෙතන පොඩ්ඩක් කතා ගන්න දෙන්නවා. මේක පොඩ්ඩක් අවලංගු වෙන්න ඕනේ. රෙඩ් ලයිට් ග්‍රීන් ලයිට් කිව්වහම ඉතින් ගන්නවනේ. මම කෙනෙක් කරට ගත්ත ගෙනියන්න පවුනේ වෙඩි වෙදිලා. Green light. Red light. Green light. අපුරට දෝ ගන්න වෙයි මැරෙන්න ගියා. Red light. දෙකනේ අලු. අපි ඉතින් මැරෙන්න ගියත් උදව් කරන පවුනේ. Green light. Red light. මරා ගන්න වෙන්නේ මේක. ළමයා බලා ගන්න දීපු අම්මටම වෙඩිත් ඇදලා තියෙන්නේ මාර වැඩේ. කොයාගේ ළමයා? එයාට ඕනේ දෙන්නත් ඕනේ. කවුද යන්නේ මේ? ඉවරයි ගේම් එක ඉවරයි. නිවන් සුව. ඉතින් මම කැරක්ටර් එක හොඳයි. ඉතින් ලයිව් මැසේජ් එකක් කමෙන්ට් එකක් දාන්න. මේ වෙනකොට යාළුවනේ 15 දෙනෙක් මැරිලා. එක්කෙනෙක්ට 170 ගාන හම්බ වෙනවලු. තරගෙන් අයින් වෙනවා නම් මට නම් තව ටිකක් ප්ලේ ගන්න ඕන. එකම ඇතින් වුණා. මම දෙනවා. ඔව් මාත් කොහොමද මූවි එකේ උනත් මේ මගේ අංගේ තියෙන කැරක්ටර් එක කොහොමද ගේම් එක ප්ලේ කරන්න ඕන කියලා තමයි දෙන්නේ.
සීසන් 3 නෙමෙයි සීසන් 2 හරි. ඒක අප්ලෝඩ් කරන්න බෑ පොඩ්ඩක් ඒක වෙනස් එකයි. හරි ඉතින් ටිකක් අමාරු ගේම් එකක් තියෙන මේකට ඉවසීම ගොඩක් අදාළ වෙනවා. එහෙනම් යාළුවනේ මේකෙදිත් මම ගේම් එක කරන්න නිශ්ශබ්දව ඉන්නේ. මේකට යම් මොකක් මේ දන්නේ. මම මේකට එනවලු නේ ඕන දෙයක් වෙන්න කියලා මං තනියෙන් ඉන්න එකට දුන් දෙන්නෙක් ආවේ. වද්දේ මේක තියන්නේ කොටුව කමන්නේ. yes අපිට කොටුවක් හම්බුනේ. වාසනාව. easy උඩින් නිදාස මීට කරන්න ඕනේ යාළුවනේ මට නම් ෂුවර් නෑ මේක. යාළුවනේ කැඩෙන්න ඕන වෙන්න තියෙන්නේ. තා පොඩ්ඩයි යාළුවනේ. යාළුවනේ තා පොඩ්ඩෙන් ඉවරයි. guys යාළුවනේ මං ඉවරයි. left දුකයි ඇත්තම කිව්වොත් දැන් මැරෙන්න තියෙන්නේ. මං යනවා මැරෙන්න. මරන්න. අපි ආපසු හම්බෙමු යාළුවනේ. එහෙනම් මං අතර ගිහින් එන්න. මේකේ එපිසෝඩ් 2 අරන් එන්න. එහෙනම් මං ගියා බයි. මන්නට මට හිතුණා ආපහු එකපාර ප්ලේ කරන්න. ඉතින් මං ආයෙ ආවා ටිකක් ස්කිප් කරලා. හරි එහෙනම් අපි පටන් ගමු. මම වැඩි කතා නෑ දැන් ඉඳන් ඕකේ. තියන්නේ මම පොඩ ඇදුව මාරු කරගත්ත ගණන් ගන්න බෑ. හරියන්නේ රෙඩ් ලයිට් ග්‍රීන් ලයිට් මුලින්ම මොකක්ද යන්නේ යදුනේ හොඳ පාරක් green light red light ඒවා උස්සයෝ කොනිකයි නැපා green light red light green light red light මගේ කොහෙද විදිලා තියන්නේ පපුවට green light මොන්නේ වෙලාව තියෙනවනේ අපිට තත්පර 56 green light red light යාළුවනේ ඉතින් මේකේ දෙවෙනි ලෙවල් එක ටිකක් අමාරුයි ප්ලේ කරද්දි මොකද අර වටේ තියෙනවනේ හරි මම තාම හරිද මම පස්සේ red light green light red light එයාට දෙදුණා හරියන්නේ green light red light යාළුවනේ මොකද green light මම නැවත හමු වෙන්න යාළුවනේ මං ආපහු ගේම් එකට ආවා මේකද කොහොම හරි දිනන්න ඕනේ කියලා මං ආවේ ඔයාලා වෙනුවෙන් මේ වීඩියෝ ගේන්න. ඉතින් මේ වීඩියෝ එක ලයික් කරන්න තු ඉන්න බලන්න මේකට මට ලයික් 200ක් ඕනේ ලයික් 200ක් 200 නෙමෙයි සෝරි යාළුවනේ ලයික් නෙමෙයි views 200ක් දෙන්න යාළුවනේ ඇති මට වලින් ලයික් 10ක් තිබ්බත් ඇති මන් දන්නවා මාව බලනවා තියන්නේ මොකද කියන්නේ අපි මේ පාර ෆෝන් මෑන් නෙමුද ගාඩ් නෙමුද ප්ලේයර් කෙනෙක් නෙමුද මට හිතෙනවා ගාඩ් කෙනෙක් ඉන්නේ සල්ලි හොයාගන්න පුළුවන් කියලා මොකද අපි ওই පැරදිච්ච මිනිස්සුන්ව මාරලා පෙට්ටි වල ලස්සන දැම්මම අපිට ඒකට කීයක් හරි හම්බ වෙනවා. ඉතින් ඒක කරනවා ඒක ගන්න පුළුවන් සල්ලි හම්බ වෙනවා නම් මට ඒකට නොමිලේ අවස්ථා දෙකක් තියෙනවා.
ගාඩ් කෙනෙක් වෙන නොමිලේ අවස්ථා දෙකයි ෆොන් මෑන් වෙන්න එක අවස්ථාවක් තියෙනවා. මෙතන දෙකක් තියෙනවා යාළුවනේ. ෆොන් මෑන් ප්ලේයර් ඉන්නවා, ෆන් මෑන් ගාඩ් ඉන්නවා. මට ඕනේ නම් ඔන්න දෙන්න ප්ලේයර් කෙනෙක් ඉන්න. අපි ප්ලේයර් කෙනෙක් වෙමුකෝ. මං එහෙනම් මේ සෙරමඩ ගිවරලා ගේම් එකේදී හම්බ වෙන්න. හරියන්නේ මොකක්ද තෝරගන්නේ ප්ලේයර්. ඉතින් ඔයාලට මම වීඩියෝ එකක් ගේන්නම් ෆොන් මෑන් හරි ගාඩ් කෙනෙක් හරි වෙන වීඩියෝ එකක්. මම රෙඩ් ලයිට් ග්‍රීන් ලයිට් එකේදී හම්බුනේ දැන් මට වෙලාව දිනේ මම ඔයාලට කලින් කියන්න. ඉතින් දැන් අපිට මේ දෙවෙනි එකේදී තියෙන මෙන්න මේ වලල්ල වටේ දුවන්න හරි ෂේප් කපන්න හන්නේ දැන් මටයි වලල්ල වටේ දුවන්නේ. එතකොට ඔයාලා හිතනවා ඉතින් සමහර අය මේ වැඩේ කාගන්නේ ඒකින්ද මටම මේ වැඩේ කරන් තිබ්බනම් හොඳයි කියලා හිතනවා නම් මම කරන වැඩේ කරන්න මම එතනදී හම්බ වෙන්න. අන්තිම තත්පරේදී ආවේ yes කමන්න අපි කොහමද දිනුවා එයා එපෙක් දුන්නේ හැබැයි මම වඩාගෙන දෙවුවාම කමන්නේ. හරියන්නේ එහෙනම් මම දැන් මේ කරන වැඩේම කරන්න මම ඒක හම්බ වෙන්න ඔයාලගේ ගේම් එකේදීම කමන්නේ දැන් 14 මැල්ල යාළුවනේ අපිට කී ගානද බෙදෙන්නේ 160 ගානේ බෙදනවලු ගේම් ඡන්දෙ දෙමුනේ ටැබ්ලෙට් කරමු නැත්නම් මට වල රහස කියන්නේ නැහැ. හරි ගේම් එක ප්ලේ කරන්න බෙතරා වැඩිපුර ඡන්ද 12 දැන් මම ප්ලේ කරා හරි යන්නේ මෙහෙම දැන් ඔයාලට යංගු වෙන උඩට යන්න බෑනේ බග්ගල සීන් එකක් තියෙනවා මට මොකක් කියලා මන්ද කමන්නේ පාරේ යංගු අපි මේ ඉතල්ලා විදියට අනේ දැන් ඔයාලා මෙන්න මෙහෙම ආවහම ඔයාලට වැඩනෝනේ දැන් මේකේ ටීම් වලට බෙදෙන්න කොටු වැඩනෝනේ එතකොට කවුරු නැති කොටුවකට සෙට් වෙන්න බලන්න එක්ක දෙන්නෙක් ඉන්නේ එක්ක තනියෙන් තුනක් එහෙම බෑ ඕක බෑ මෙන්න මේ වගේ ඒවට තමයි අපි යන්න ඕනේ හරිද එතකොට ඔයාලට විතරක් ගේම් එක ඔන්න ප්ලේ කරන්න පුළුවන් දැන් මම මේකට මම ප්‍රාර්ථනා කරනවා එක්කෙනෙක් අවදි කියලා එපා හරි මං විතරයි හිටියේ හරි අනේ යාළුවනේ යුනේ නෑනේ කමන්නේ දුකයි අයියාළුනේ එහෙම උනේ සමහරවිට හරි යාළුවනේ මේකේ තියෙන්නේ මෙහෙමයි පහ වෙනම පාස්වර්ඩ් ටීම් පහකට පිටිච්ච ඒවා තමයි දාලා තියෙන්නේ හරි ඒක තමයි වෙලා තියෙන්නේ යාළුවනේ මෙතන කමන්නේ මගේ අතනේ මම සෙල්ලම් කරන ගානට අනිතරත් පුළුවන් යාළුවනේ බොඩි බිල්ඩර් කෙනෙකුත් ඉන්නවා අපි ඒක තිබ්බට දෙන්නේ ගහ ගන්න වේ එහෙම කියන්න පාටි සවුන් ඉතින් ඉඳන වැඩි මම මෙතනදී ඔයාලට ගේම් එක සම්පූර්ණ පෙන්නන්නම් දියල්ලා ප්ලේ කරලා බලන්න මගේ රොබෝ මන් දිහා මේ වලවල ඉන්නේ මං ගෙනියන්නේ කොහොද ස්ක්‍රීන් එකේ ඒ පැත්තේ බලන් ඉන්නේ නිකන් ගහන්න වගේ අපි ආරේ ප්ලේ කරන එක බලන්න යාළුවනේ ගොඩක් බෑරුනේ zoom කරන හොඳින් බලන්න ඉන්නේ යා මේක ප්ලේ කරන්න නෑ යාළුවනේ හරියට යා දැන් මං හිතුවේ මේක ඉවර කරයි කියලා එහා මන් දිහා බලාගෙන ඉඳලා මගේ එක්කෙනා දැන් ඉන්නේ මෙයාට තියෙන බඹරයක් කරගවන්න
බලමු වල වෙනවා ඉතින් මෙයාගේ මේ අතේ පොඩි බම්බරයක් තියෙනවා මම පෙන්නන්න මෙතන ආල් වෙනවද නැහැ ඒක යා ඔතන ගමන් ඉන්නවා මේ සෙල්ලම් වලින් ගොඩක් වෙලා වෙන්නේ ඔන්න ඔකට තමයි එයා දින්නද මම නම් කරකෙවුනේ හරි එකත් හරි ලාස්ට් එක මට අන්තිම වෙනසම ආශා තිබ්බේ දැනුණා ගාලුනේ මොකද කෙනෙක් කියලා තේරුණා මම බාලෙන්න මං හිතන්නේ ගහන්න දාන්නවා කමන්නේ කොහම හරි අපි දින්න ඒකිනුත් ඉස්සර මට අමාරු වුණාට දැන් මට ලේසි වුණා යස් මේ කුඩට ගිහලා බලමු යාළුවෝ මොනවද තියෙන්නේ කියලා මේ උනේ ඊතර ගාලා තියෙනවා යන්න කියන්නේ උනේ යාළුවෝ එතනින් යන්න අමාරු මේ යන්න බෑ හරියල්ලා අපි ආවා යම්බල අයියෝ යන්නේ බෑ මෙතන දිවටුණා යම්බලන් තව වෙලාව වැඩ නැහැ යන්න බෑ ඉවරයි ටයිම් එක තුලොස් කියන්නේ කමන්නේ යන්නේ ඊයේ පස්සේ දෙකේ යමු එතන මොන හරි දෙනවා යනෝනේ 8 දෙනෙක් එලිමිනේට් වෙලා කියන්නේ ටීම් දෙකක් මැරිලා එක්කෙනෙක්ට 250 ගානේ 90ක් වැඩලා කලින් ගාන්නටම මට රන්දව ප්ලේ කරන්න ඕනේ මෙතනින් එහාට ප්ලේ ගන්න අමාරුයි කියන්නේ දැන් දින අපිට හයිඩ් ඇන්ඩ් සීක් බ්ලූ පැත්තට වැටුනොත් හොඳයි හැංගෙන්න තියෙන්නේ රෙඩ් පැත්තට වැටුණා හැංගෙන්නත් බෑ එක්කෙනෙක් එලිමිනේට් කරන්න ඕනේ යමු මේකත් ඉවර කරමු අපි මෙතන තමයි මට අමාරුම කොටස තියෙන්නේ කලින් තිබ්බ දෙක සීසන් 3 එක ආවම දැන් ඒකේ 3 ආවා එන පටන් ගන්න කොයි මුලින්ම පටන් ගනි හරි කියලා මට තෝරන්න තියෙන්නේ මට වැටෙන්නේ බ්ලූ 50 කොට what red මේක ගොඩක් කනගාටුවට තත්ත්වයක් කළේ මාරු කර ගන්න ඕනේ කාට හරි කියලා මාරු කර ගන්න ඕනේ අනේ මාරු වෙන්නේ නැද්ද red ඕනහම වෙන්නේ blue ඕනහම වෙන්නේ red අනේ යාළුවනේ මාරු කර ගන්න ඕනේ කවුරුත් ඉල්ලන්නේ නැද්ද ගන්න එපා අපි මිනිස්සු ඔන්න යාළුවනේ එක්කෙනෙක් කිල්ලනවා එත් එක මාරු කරමු අයියෝ බැරි වුණා අයියෝ එදී එක්කෙනෙක් ලෙෆ් කරන්න මේපේ කරමු කමන්නේ යාළුවෝ තප්පර 20 කාලයක් දීලා දින හැංගේ මම ගන්න පැත්තක් තියෙනවා අපි හෙට යමු බලන්න මැරෙන්නෙත් නෑ යාළුවනේ ලේසියෙන් ඒක ප්‍රශ්නේ අපි යමු බලන්න අපි මෙහෙන් යමු යාළුවනේ කෙනෙක් ගියා යාළුවනේ
කොහෙද ගියේ? යාළුවනේ යන්නේ කිරි. මෙයා කරමු. උඩ යන්න යාළුවනේ අපි. යා. මන් දන්නවා මැරෙනවා කියලා. ඒක වෙනම කතාවක්. යාළුවනේ කිරි. මගේ එක්කන මෙයා ඉවරයක් කරනවා. අයියෝ නරයන්නේ. යාළුවනේ යාව එක්කෙනෙක් ඉවර කළා. අයියෝ අපරාධේ. Kita masuk ini. Okat demandannya wadah ya namanya. Ini manit deh. Itu gini. Ya nih, itu dari mana nama Rui? ඉවරයන්නේ මාත් ඉවරයි. ඉවර කරමු යාළුවනේ. ඉතින් ප්‍රාලිස් ගන්න. යාළුවනේ මං එයා ඉවර කරාද? නැද්ද? නෑ නේ යාළුවනේ හරි. යාළුවනේ මෙහෙම වෙන්නේ අපිටම අපි වගේ මිනිස්සුන්ටම. බෑනේ මට උඩින් මොකද මැසේජ් එකක් නෑ වැටෙනවා. දැන් තියෙන්නේ යාළුවනේ අපිට මැරෙන්න තියෙන්නේ. මැරෙනවා. මම ආයෙත් ගේන්න. Yang lim